නේ සුබ දවසක් මේ මම අද අරන් ආවේ මේ කිසිම අයිඩියා එකක් නැතුව ඉන්න කට්ටියට YouTube channel එක පටන් ගන්න. YouTube channel එක පටන් ගන්නේ කොහොමද කියලා දෙන්න. ඒ කියන්නේ කිසිම අයිඩියා එකක් නැතුව දැන් ඔයාගේ මූණ පෙන්වන්නත් කැමති නැහැ. මේ මොකුත්ම නැතුව ඉන්න කට්ටියට තමයි මේ අයිඩියා මම මේ අයිඩියා ගොඩක් ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ වටේම තියෙන අයිඩියා තමයි මේ. ඔය කුටුල්ලෝ යනවා. ඔය අයිඩියා තමයි මේ තියෙන්නේ. කියන්නේ අලුතෙන් හිතනවා නම් මේ අයිඩියා ගොඩක ඉන්නේ. යමු වීඩියෝ එකට channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න වීඩියෝ එකට share පාරකුත් දාන්න තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහලා කතා කරමු මොනවද මෙතන තියෙන content කියලා. content ගොඩක් කිව්වට බලමු content කීයක් විතර මේකෙන් හොයාගන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් වීඩියෝ එකට යමු. hi යාළුවනේ good morning. මම අද වීඩියෝ එක කරන් ආවේ content හදන්න අදහසක් නැති ඔයාලට. මම මේ content ගොඩක ඉන්නේ මේ වීඩියෝ එක බලපුවම පේනවනේ කුඹරක ඉන්නේ. ඒතරම ඔය කට්ටිය බලන්නේ මොකද්ද මේ content ගොඩක් කියලා කිව්වේ. ඇත්තටම කිව්වොත් මේ ගමක ඉන්න එක්කෙනෙක්ට මේ content හදනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේ දවස්වල කුඹුරු වපුරන දවස්. මම content idea ටිකක් දෙන්නම් මෙතන මේකෙන්ම. ඔයාලට වැඩේ පටන් ගන්න. පස්සේ මම තව idea ටිකක් අරන් එන්න. මම මේ ගමක ඉන්න කට්ටියට ටක් ගාලා වැඩේ පටන් ගන්න පුළුවන්. කිසිම idea එකක් නැතුව ඉන්නවනේ ඔය content එක කරගන්න. මේ තියෙන content තමයි. මේ තියෙන්නේ මේ වටේම තියෙන content තමයි. මම මුලින්ම ගන්නම්කො මේ content එකක් idea එකක් විදිහට ඔයාලට කුඹුරක් තියෙනවා කියලා හිතන්නකෝ. කුඹුරක් ගත්තාම ඔයාලට content පටන් ගන්න පුළුවන්. කුඹුරට වක්කවල බඳින්න ඕන ඉස්සෙල්ලාම හාන්න කලින්. ඒ කියන්නේ මේ කන්න පටන් ගන්නකොටම වක්කවල බඳිනවා. ඒ වගේ එතන ඇවිල්ලා වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේ ඉස්සෙල්ලා අපි මේ කුඹුර කරන්න යන්නේ වක්කවල ටික බැඳලා වතුර පුරවන ලියද වලට. ඊට පස්සේ එනවා නීරවල් සහින්න. ඒකත් වීඩියෝ කරලා දාන්න පුළුවන් content එකක් විදියට. ඊට පස්සේ හාන එක දාන්න පුළුවන්. ඔය හාන වීඩියෝ වලට ඉන්දියාවේ එහෙම මාර views and tractor වලට එහෙම. ඔයාම නිකමට search කරලා බලන්න. මාර විදියට views යන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ හාන එකේ දානවා. ඊට පස්සේ ආයේ මේකේ දෙහිය ගහනවා කියලා එකක් තියෙනවා. ඒකත් දාන්න පුළුවන්. ගොඩක් ගාමුල කට්ටිය දන්නවා. ඒකත් ඒ හාන සීන් එකම තමයි එකක් තියෙන්නේ. ඒකත් දාන්න පුළුවන්. මේ එකෙන් එක content හදාන්න යනකොට ඊට පස්සේ වපුරන්න තියෙනවා. මඩවල වපුරන්න තියෙනවා. ඒ වගේ content idea ගොඩක් තියෙනවා මෙතන කුඹුර ගත්තාම. ඊට අමතරව තව පුළුවන් දැන් ඔයා හිතන්න මේ ගොවිතැන් කරන්න දන්නේ ගෙවල් ළඟ කුඹුරක් තියෙනවා. ඔයාට නිකම්ම හිතන්න පොඩි ගෑස් එකක් වගේ තියෙනවා නම් මේ අරන් ඇවිල්ලා ඔයාට cooking video එකක් හදන්න පුළුවන් කියලා. ඔයා background එකට ගන්න මේක. කුඹුර ලස්සනයි මේ background එකට මෙහෙම තියලා ඉවරලා කැමරා එක සෙට් කරගෙන ඔයා පේන්න ඕනෙත් නැහැ. ඔයා පේන්න ඕනෙත් නැහැ. මේ වගේ කැමරා එක සෙට් කරා ඔයා උයන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ cooking video එක සෙට් කරගෙන background එකට දාගෙන ඔයාට ඕන තව මේ වෙල් වල තියෙන ඔය සමහර දේවල් උයාකට කන්න පුළුවන් දේවල් ඒවා තියෙනවා. එතකොට තේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාට මේක කරගෙන යන්න පුළුවන්. තව අයිඩියා එකක් තමයි මේ මම පෙන්නනවා මේ වෙල් වල ගොඩක් තියෙනවා. මේ පේනවද දන්නේ. ඔය ලස්සන කුරුල්ලු මේ වඩු කුරුල්ලු කොටයක් තියෙනවා. දෙයක් විතර තියෙනවා. මේක පේන්නේ නැහැ. ළඟට යන්න බෑ මෙතනේ. මම ඉන්නේ හරිය මේ ටික දුරින් ඉන්නේ එකයි. නැත්තම් මේ යන්න පුළුවන් නම් අවුලක් නැහැ. ඒකත් content නැත්තම් කුරුල්ලෝ ගැන channel එකක් කරලා ඉවරලා ඔය වගේ කුරුල්ලෝ කූඩු හදන විදිය ඔය වඩු කුරුල්ලු කොට හදන විදිය හරි ලස්සනයි. ඒවා බලන්න මේ පිටරට මිනිස්සු මාර ආසයි. ඒවා පොඩ්ඩක් කැමරා එක සෙට් කරලා ඈතටලා ඉන්න තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ ටිකක් හදලා දවස් 2-3 සැරයක් හරි වීඩියෝක් දාන්න පුළුවන්. ඒතර මේ පල්ලෙහා තියෙන ඉඳි කියලා. ඒත් මේ කන జాතියක් ඉඳි කියලා සමහර ගොඩක් කට්ටිය දන්න සමහර දුන් දන්නේ නැතුව ඉතින් මේවන මේ කාලේට හැදෙන්නේ නැහැ. මේ ගොඩක් වෙසක් කාලේට තමයි හැදෙන්නේ. දැන් ඔය කටු ගස් තියෙන්නේ. ඕක ගැනත් ඔයාලට වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඒ වගේ තව ගොඩක් ඉතින් වීඩියෝ අයිඩියා තියෙනවා. ආයෙ නැත්තම් ඔයාලට පුළුවන් natural වීඩියෝ එකක් කරන්න. content idea එක මේකත් idea එකක් තමයි මේ තියෙන්නේ. කුඹුරට වතුරන් ඉන්න පොඩි ඇලක්. මේකට වේල්ල කියලා කියන්නේ. පේනවද දන්නේ? දැන් නම් වතුර එන්නේ නැහැ. මොහොම තමයි තියෙන්නේ. වතුරෙද්දි මේක පීරලා වතුර එනවා. ඔයාලට දැන් cooking video එකක් හදනකොට ඔයාලට පුළුවන් මේ වැව් මාළුට වගේ ගෙනල්ලා ඉවරලා මේ මැරිච්ච මාළු 3-4 දිනක් හරි කමන්නේ. ගෙනල්ලා මේ වතුර පොඩ්ඩක් එන වෙලාවක මේකට දාන්න. දාලා ඉවරලා මේකෙන් අල්ලලා අරන් මේකෙන් අල්ලලා අරන් මේ උයනවා වගේ සුද්ධ කරලා මෙතනම තියාන සුද්ධ කරලා
උයන්න මෙතනම තියන්න මේ කුඹුර බෑග්ග්‍රවුන්ඩ් එකට අරන් මේ වෙලින් ඈලින් වතුර අරන් මාළු හොදලා ගොඩක් චයිනීස් channel තියෙන බලන්න ගන්න එක ටීම් එකට දාගෙන මාළු අල්ලනවා සමහරවිට මේ මාළු ගෙනල්ලා දාලා තමයි අල්ලන්නේ. එහෙම තමයි අයිඩියා එක. කන්ටෙන්ට් හදන්න ඕන අපි. ඉබේට මේ කන්ටෙන්ට් පහළ වෙන්නේ නැහැ නේ අපි හිතුවට. මේ ගමක ඉන්නවා කියන්නේ මාර කන්ටෙන්ට් ගොඩක් හැදුවා හැකි. අනිවාර්යෙන් ඔයාලා channel එක පටන් ගන්නවා මේ අයිඩියා එක ඔළුවේ දාගන්න. එතකොට ඉතින් වැඩක් කරි ඊටම තමයි මේ කන්ටෙන්ට් එක පටන් ගත්තා කියලා දැන් අද පටන්ගෙන හෙට වෙද්දි views ලක්ෂයක් යන්නෙත් නැහැ views 1000ක් යන්නෙත් නැහැ views 100ක් යන්නෙත් නැති. අනිවාර්යෙන් වීඩියෝ 30ක්වත් අඩුම දාන්න ඕනේ. එක දිගට ඒ කියන්නේ ඔයා දානවා නම් අද දානවා නම් වීඩියෝ එකක් ලබන සතිය දාන්න හිතාන ඉන්නවා. ඒ දාට ඒ වෙලාවටම අනිවාර්යෙන් වීඩියෝ එක දාන්න. එතකොට YouTube ඇල්ගොරිතම් එක දන්නවා මෙයා මේ වැඩේ කරනවා. ඒතර ටග් ගාලා අල්ලගත්තාම එයා පුෂ් කරනවා ඇල්ගොරිතම් එකෙන් වීඩියෝ තව කට්ටියට පෙන්නන්න. එතකොට ඉතින් කන්ටෙන්ට් එක වයිරල් වෙන්න ගොඩක් වෙලාවට වයිරල් වෙන්න යන්නේ එහෙම. ඔය අයිඩියා තමයි මේ තෙල් ගහනේමත් අයිඩියා එකක් තමයි. මේක ඉතින් අයිඩියා ගොඩක් කියලා මම කිව්වනේ. මම පෙන්නන්නේ වඩුකුරුළු කොට ළඟට වලට පෙන්නන්න. ඔය තියෙන වඩුකුරුළු කොටය. ගොඩ ගොඩක් තියෙන අර පැත්තට එන්න. මේ මෙතන එකක් තියෙනවා පේන්න. ඔය ඉතින් කන්ටෙන්ට් අයිඩියා තමයි. මෙතනත් ඔය අස්සි කූඩුවක් තියෙනවා. කුරුල්ලන් නැහැ. මම හිතන්නේ කුරුල්ලෝ දැන් අතෑරලා ගිහිල්ලා ඒවා. කුරුල්ලෝ හිටියන ඉතින් හරි වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා නම් තව අයිඩියා එකක් කියලාම ඔයාලට පුළුවන් මේ නැචරල් වීඩියෝ ගැන ඒ කියන්නේ රිලැක්සින් වීඩියෝ තියෙන්නේ ඒවටත් මේව පාවිච්චි කරන්න මේ පානිකමට YouTube එකේ සර්ච් කරලා බලන්න රිලැක්සින් වීඩියෝ කියලා ගහන්න views මාර විදිහට යන්නේ ඒවට සාමාන්‍ය අපි කුකින් වීඩියෝ එකට වඩා රිලැක්සින් වලට යනවා මට හිතෙන විදිහට ඒ කියන්නේ පානිකමට සර්ච් කරලා බලන්නකො ඒක මාර අයිඩියා එකක් මේ කියන්නේ කිසිම කතා බහක් නැහැ නිකන් ඔය නැචරල් වීඩියෝ එකක් දාලා තියෙන කියන්නේ රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරලා තියෙන්නේ ඒක මාර විදිහට views යන්නේ වීඩියෝ එක තවත් දික් වෙන හින්දා මම මේක ඉවර කරන්න ඔයාලා කිසිම අයිඩියා එකක් නැතුව ඉන්නවනම් මේ මම දුන්න අයිඩියා වලින් අයිඩියා එකක් අරන් හරි නැත්නම් ඔයාලා තව පොඩ්ඩක් හිතලා අයිඩියා එකක් අරන් හරි වැඩේ පටන් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ එහෙනම් වීඩියෝ එක ඉවර කරන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් කියලා හිතනවා නම් මේකෙන් like එකක් දාන්න මම ඉස්සරහට වීඩියෝ SEO කරන විදිහවත් ඔයාලට කියලා දෙන්න ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොනවද ඕනේ කියලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න එන bell icon එකත් ඕල් දාලා තියාගන්න එහෙනම් අදට මෙතන වීඩියෝ එක ඉවර කරන්න හැමෝටම සුබ දවසක් අනිවාර්යෙන් YouTube පටන් ගන්න ඔයාලා පටන් ගන්න දෙන්න එපා ලංකාව ඩොලරයක් ගන්නලා ඔයාලගේ ආර්ථිකයට හදාන රටේ ආර්ථිකයටත් හොඳයි එහෙනම් ගිහින් එන්න